ආයිබෝවන් කොහොමද ඉතින් ඔයාලා අද සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම කතා කරන්න යන දේ ඔයාලා thumbnail එකෙන් දකින්න ඇති මොකද්ද කියලා. හරි එහෙනම් අපි වැඩි කතා කරන්නේ නැතුව වීඩියෝ එකට යමු. ජපානයට ආවේ ඇත්තටම ගිය අවුරුද්දේ ජනවාරි මාසේ අන්තිම තමයි මම ජපානයට ආවේ. මම ජපානයට ආවේ ෆුඩ් සර්විස් SSW ෆුඩ් සර්විස් කැටගරි එකකින් තමයි මම ජපානයට ආවේ. ජපානට ඇවිල්ලා තමයි ජපානයේ රෙස්ටුරන්ට් එකේ වැඩ කරන එක මම ඉන්නේ. ජපානට එන්න ජපානට ඇවිල්ලා මම දැන් අවුරුද්දක් කාලයක් ගත වුණාට ජපානට එන්න එක්සෑම් ලියන්න ඉන්ටර්වයුව වලට පේස් කරන්න ඒ ඔක්කොම කාලේ ගත්තාම ජපානට එන්න මට ඇත්තටම අවුරුදු 3ක විතර කාලයක් මට ගියා. ඒ කියන්නේ ඔක්කොම දැන් ජපානයේ ඉන්න කාලෙත් එක්ක ගත්තාම මට අවුරුදු 3ක විතර කාලයක් ගත වෙලා තියෙන ඇත්තටම මේ ජපානට ඇවිල්ලා මේ අවුරුද්දත් එක්ක කාලෙත් එක්ක. ඉතින් ඇත්තටම මට කියන්න ඕනේ මම කොහොමද ජපානයට කියන්නේ එන්නේ. ඒ කියන්නේ ජපානට එන්න මම කොහොමද එක්සෑම් වලට රෙඩි වුණේ කොහොමද මම පාඩම් කරේ ඇත්තටම කොහොමද මම ඉන්ටර්වයුව හොයාගත්තේ මේ හැමදේම මට හිතුණා ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. මොකද ගොඩක් කට්ටිය ජපානට එන්න try කරනවා. මොකද කලින් ජපානට එන්න chance එක තිබ්බේ ස්ටුඩන්ට් වීසා වලින් විතරනේ. දැන් SSW තියෙන නිසා ඒක තරංකාරීත්වයට වැඩි ඒකින්ද ගොඩක් අය ලංකාවේ අපේ අයත් ගොඩක්ම try කරන ඉතින් ජපානට එන්න ඉතින් මමත් එහෙම try කරලා තමයි ආවේ. ඉතින් ජපානට එන්න ඉතින් ඇත්තටම ඉතින් එක්සෑම් දෙක විතර පාස් වෙලා මදි. ඇත්තටම ලැන්ග්වේජ් එකත් ඕනේ. මොකද මමත් ජපානයට ආවේ එක්සෑම් දෙක පාස් කරලා දැන් එක්සෑම් දෙක තියෙනවනේ. එහෙනම් ජපානට ගිහින් මට ගේමක් ගහගන්න පුළුවන් කියලා හිතලා තමයි මම ජපානයට ආවේ. ඇත්තටම ජපානයට ආවට පස්සේ නිකන් කොහෙටද දන්නේ නැහැ කියලා අතේරියා වගේක් වුණා මට එකපාරට නිකන්. මම පාඩම් කරා එක්සෑම් එක ටාගට් කරලා පාඩම් කරාට එතනින් එහාට ඉන්ටර්වයුව පාස් වුණාට පස්සේ මට ජපාන හදාගන්න ඕනේ. ඒ පැත්ත මම බැලුවේ නැහැනේ. ඒක නිසා ජපානට එකපාරට ආවට පස්සේ ජපාන අයත් එක්ක කතා කරනකොට හයි වකරිමස් ඒ වගේ තමයි මමත් මුල් කාලේ හිටියේ. ඉතින් මම ඉතින් මේ වගේ ඔයාලට ෂෙයා කරන්නේ ඔයාලා ජපානට එනවා නම් අනිවාර්යෙන් එක්සෑම් දෙක විතර ටාගට් කරලා ජපාන ඉගෙන ගන්න එපා. අනිවාර්යෙන් ස්පෝකන් පැත්තත් පොඩ්ඩක් බලන්න. මොකද අනිවාර්යෙන් අපි මෙහිට ආවට පස්සේ අපිව ඇත්තට කම්පැනි වලට දැම්මට පස්සේ අපිට ගොඩක් වැඩ කරන්න වෙන්නේ ජපාන් අයත් එක්ක. මොකද ඒ අය අපිට ජපාන් බෑ කියලා දැනගත්තොත් අපිත් එක්ක කමියුනිකේෂන් එක හරියට තියාගන්න බෑ. අපිට යාළුවත් එක්ක වැඩ කරන තැන යාළුවා අපිට කියා දෙන දේ අපිට තේරුම් ගන්න බැරි වෙනවා. ඉතින් එතකොට එහෙම වෙනකොට පොඩ්ඩක් යාළුවා අපිට කියන්නේ මොකද්ද අපිව ගණන් ගන්න නැති තැනට වැඩෙනවා. ඒක නිසා ඔයාලට එහෙම නොවෙන්න කියන්නේ මං කියන්නේ මුල් කාලේ ඉඳන් කියන්නේ එක්සෑම් එක ඉවරුනාට පස්සේ ඉන්ටර්වයුව හොයා ඉන්න එක වටිනවා. ඉන්ටර්වයුව හොයන ගමන් කියන්නේ ඒ කාලය අතරතුර තමන්ගේ ජපනීස් මට්ටම පොලිෂ් කරගන්න ඕනේ. මොකද නැත්තම් මේට ආවට පස්සේ ඇත්තටම අමාරුවේ වැටෙන එකයි වෙන්නේ. දැන් JFT වගේ කෙනෙක් ලියලා ඉන්නවා නම් ඊට පස්සේ N4 ඊට පස්සේ N3 වගේ මට්ටමට පාඩම් කරනවා නම් ඉතින් හොඳයි. ඉතින් එක්සෑම් ලියුවේ නැති වුණත් කියන්නේ මේ මට්ටමට ඉතින් පාඩම් කරන එක හරිය වටිනවා කියලා මට හිතෙනවා. මොකද මං ජපානයට ආවේ ෆුඩ් සර්විස් එක්සෑම් එකයි JFT එක්සෑම් එකයි ලියලා. මොකද මට N4 ලියන්න කියන්නේ එහෙම උමනාවක් තිබ්බේ නැති නිසා. ඉතින් ඇත්තටම ආවට පස්සේ තමයි මට හිතුනේ N4 වගේ එකක් කරලා ආව නම් හොඳයි. ඔයාලා ඇත්තටම ජපානට එන්න තියෙන කියන්නේ අපිට ජපානට එන්න තියෙන ආසාවට ඉතින් අපි ලොකුවට කැම්පස් දාගෙන රටේ ප්‍රසිද්ධ ලොකු තැන්වල ඉන්න අය ඉතින් කැම්පස් දාගෙන යාලා අපි යාලා මාසයෙන් අවුරුද්දෙන් ජපානට යනවා කියලා ළමයින්ගෙන් ලක්ෂ 2-3 අරගෙන කියන්නේ ඊට පස්සේ එක්සෑම් ලියලා ගියාට පස්සේ වේකන්සි නැහැ කියලා යාලා බොරුවට කතා කියලා අපි වටේ යවනවා. ඉතින් අර ඒ වගේ තැන් වලට අහු වෙන්නේ නැතුව හරියට ජපාන් කරලා කියන්නේ
හරියට එක්සෑම් එක පාස් කරගෙන කියන්නේ ලංකාවේ ඕනි තරම් තියෙන ප්‍රසිද්ධ නැති කියන්නේ හරියට අඩු ගානකට ජපාන් යවන අය ඕනි තරම් ඉන්නවා. මොකද මවත් මුල් කාලේ එහෙම අහුවෙලා ලක්ෂ 2ක් විතර දීලා මාර මොරාල් එකකින් අනිවාර්යෙන් මාස 6කට ජපාන් යන්න පුළුවන් අවුරුද්දෙන් ජපාන් යන්න පුළුවන් කියලා අපිත් ලක්ෂ 2ක් විතර සල්ලි දීලා එහෙම ගියාට අන්තිමට අපේ 100ක් විතර බැජ් එක හිටියා. ඊට පස්සේ ඒ 100න් ඒ කියන්නේ තැන් වලින් ඒ 100න් අන්තිමට 10ක්වත් ජපාන් ගියේ නෑ ඇත්තටම. එක්කෙනෙක්ගේ ලක්ෂ 2 ගානේ අරගෙන. ඉතින් අර මට කියන්න තියෙන්නේ ඒ එක තැනක්. තව ඒ වගේ ගොඩක් තැන් තියෙනවා. කියන්නේ ඊට පස්සේ ජපානට ආවට පස්සේ අතැල්ල දාන තැන් තියෙනවා. ඒ වගේ මගේ යාළුවෝ ඉන්නවා දන්න අය. කියන්නේ ආවට පස්සේ කියන්නේ තැනත් හොඳ නෑ. කියන්නේ ජප්පොත්තේ වලට සලකන්නේ හරි විදියට වැඩ ගන්නවා වැඩි. කියන්නේ ඒ වගේ තැන් තියෙනවා. ඒ කියන්නේ අර එවන අයත් ඊට පස්සේ එව්වට පස්සේ එතනින් යාට හොයන්නේ නෑ. ඊට පස්සේ මොනවා වුණත් අපි තනියෙන් කරගන්න ඕනේ. අර ඒ වගේ තැනුත් තියෙනවා. ඒක නිසා හරියට එක්සෑම් එක පාස් වෙලා තනස් ඉන්ටර්වියු සෙට් වුණ ගමන් එතට දාන්න යන්න එපා. පොඩ්ඩක් ඒ යවන අය ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න. මොකද අපි දන්නේ ඇත්තටම දැන් කාලේ ඔක්කොටම ආර්ථික අපහසුකම් තියෙන නිසා හැම කෙනාම බලන්නේ කොහොම හරි සල්ලි කියක් හරි වාගන්න. ඇත්තට මේ අයත් එක පැත්තකින් වැරදි නෑ. මොකද අපිම තමයි ඒ අයට සල්ලි දීලා ගිහිල්ලා කියන්නේ අපිට තියෙන අමාරුවට අපි ගිහිල්ලා ලක්ෂ 2-3 සල්ලි දීලා එයාලගේ ඉගෙනගෙන ඉතින් අපි වගේ අයව ටාගට් කරලා තමයි ඉතින් යාළුවව කරන්නේ. මොකද අනිවාර්යෙන් දන්නවා දැන් තියෙන තත්ත්වෙත් එක්ක කට්ටිය ඕනි තරම් ඒවට එනවා කියලා. ඒක නිසා එක්සෑම් වලට ජපාන් ඉගෙන ගන්න ඕන නම් ඇත්තටම ඕනි තරම් දැන් YouTube එකේ තියෙන දැන් ක්ලාස් යන්න ඕනිත් නෑ. ඕනි තරම් ලංකාවේත් ඕනි තරම් WhatsApp group තියෙනවා. Telegram group තියෙනවා. ඒ වගේ ඒවට සෙට් වෙලා ඉතින් තනියම උනත් අපිට කරගන්න පුළුවන් ඇත්තටම. JFT ෆුඩ් සර්විස් කියන ඇත්තටම මහ ලොකු එක්සෑම් දෙකක් නෙමෙයි. පට්ටම ලේසි දෙක. තනියෙන් උනත් ඉගෙන ගන්න පුළුවන්. ඔයාලට ඕනනම් ඉරදොරි කියලා සයිට් එකකුත් තියෙන. ඒකේ ඔයාලට ඒ PDF download කරගෙන තනියම උනත් ඉගෙන ගන්න පුළුවන්. ඒක නිසා මම කියන්නේ අර මං වගේ අහුවෙන්න එපා. කියන්නේ ඒ වගේ තැන් වලට අහුවෙලා ඔයාලා නිකන් සල්ලි නාස්ති කරගන්න එපා. මොකද ඒ ලක්ෂ දෙකෙන් ඔයාලට තව කීයක් කරේ ඒ ලක්ෂ දෙකෙන් 50000 වියදම් කරත් ඉගෙන ගන්න දෙහෙට ඉතුරු ලක්ෂ එකමාර වාට වගේ කියනවා ජපාන් එනවා නම් ඒ වගේ ඇඳුම් කැම බීම ගන්න උනත් ඒ ටික වියදම් කරගන්න ඔයාලට ඉතුරු කරගන්න පුළුවන්. ඒක නිසා ඔයාලා හරියට කල්පනා කරලා කියන්නේ YouTube එකේ ඉගෙන ගන්නවද නැත්නම් හරියට සෙන්ස් එක ළඟට ගිහලා ඉගෙන ගන්නවද කියන එක ඔයාලා තීරණය කරන්න. ඒක නිසා ඔයාලත් පොඩ්ඩක් අර ඒ වගේ තැන් වලට අහු වෙන්නේ නැති වෙන්න ඒක ගැන කල්පනා කරලා පොඩ්ඩක් හොඳට කියනවා ක්ලාස් එකකට විතරක් තැනකට යනවා නම් කමක් නැහැ. කියන්නේ ඔයා ක්ලාස් එකකටයි ඒ තැන් වලින්ම ආව ජපාන් යවනවා කියලා කියනවා නම් පොඩ්ඩක් හොයලා බලන්න යන්න. මොකද ගොඩක් අය කියන්නේ ක්ලාස් එක ඉවර කරලා එහෙම ජපාන් යවනවා කියලා කිව්වට අපිට ඇත්තටම ගොඩක් කාල බලන් ඉන්න වෙන යාළුවගේ කියන්නේ මමත් අවුරුද්දක් විතර කියන්නේ හැම නිසා මගේ කාලේ නාස්ති වුණා. මං කියන්නේ ඔයාලට එහෙම වෙන්න එපා කියලා එහෙම වෙන්න හොඳ නෑ ඇත්තටම කාටවත්. අපේ අනාගතේ හදාගන්න ඕන නිසා අපේ හිණට අපි යන්න. අපි යන තැන ගැන අපි හොඳට හොයලා බලලා යන්න ඕනේ. ඒක නිසා අපි ඒ තීරණය ගන්න ඕනේ. ඒක නිසා ඔයාලත් හරියට බොරුවට ඒ වගේ තැන් වලට අහු වෙන්නේ නැතුව හරියට හොයලා බලලා ජපානට එන්න. එනවාලට YouTube එකෙන් වගේ ඉගෙන ගන්න ඕන නම් වෙබ්සයිට් වලින් ඉගෙන ගන්න ඕන නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා කියන්නේ YouTube channel එක දැනගන්න ඕන යටින් කමෙන්ට් එකක් දාන්න. මං ලංකාවේ මම ඉගෙන ගත්ත channel සහ මම දැන් ඉගෙන ගන්න සයිට් වලින් ඒක නමක් දැන් තනියම ජපානි ඉගෙන ගන්නේ. මම ගිය අවුරුද්දේ අන්තිම එන්ට්‍රි එක්සෑම් එක ලියලා එන්ට්‍රි පාස් වුණා. දැන් මම N2 වලට ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ඒක නිසා අපි ඔක්කොටම මේ වගේ කියන්නේ මුල් බේස් එක අපි N4 වගේ වෙනකන් අපි සෙන්ස් එකෙන් ඉගෙන ගත්තට පස්සේ N3 N2 N1 වගේ තා පොඩ්ඩක් මහන්සිනොත් අපිට තනියම ඉගෙන ගන්න පුළුවන් කියලා මං හිතනවා. කියන්නේ ඒක මගේ පැත්තෙන් බැලුවම මට පුළුවන් කියලා මං හිතනවා. ඒ නිසා ඔයාලටත් ඒ වගේ තනි ඉගෙන ගන්න මොනවත් තියෙනවා. මම
මම දැන් ඉගෙන ගන්න සහ YouTube එක මම ඉගෙන ගත්ත channel වලට ඕනේ නම් මම ඒක තව වීඩියෝ එකකින් channel ටිකයි ඒ site එක මම ඕනනම් ඔයාලට ගේන්නම්. ඔයාලට එහෙම දැනගන්න ඕන යටින් කමෙන්ට් එකක් දාන්න. මේ මම තව වීඩියෝ එකක් ගේන්නම්. ඇත්තට මම කොහොමද ජපාන් ඉගෙන ගත්තේ මම පාඩම් කරේ කොහොමද කියලා. මම ඔයාලට තව වීඩියෝ එකක් ගේන්නම්. හරියනම් මට කියන්න තියෙන ඕ ටික තමයි ජපානට එන්න ජපානයේ තියෙන සුන්දරත්වය විඳින්න. අපි ජපානින් අපි දාන ෆොටෝ වලින් ඒ වගේම අපි කොහේ හරි කියලා දාන ෆොටෝ එකකින් ඒ වගේ එකකින් ජපාන මෙහෙමයි කියලාම ඉන්න මම කලින් වීඩියෝ එකකත් මම කිව්වා ඒක. ඒක නිසා මෙහෙ නෙමෙයි මොන රටේ ගියත් අපිට ඇත්තටම කටු කන්න වෙනවා. කටු කන්න බැරේ ඇත්තටම එන්න එපා ඇත්තට මට කියන්න තියෙන්නේ. මොකද මෙහෙ ඇවිල්ලා යාලා අපරාධේ පව් නිකන් ලංකාවේ කියන්නේ සැපට හැදිච්ච අය කියන්නේ මුකුත්ම වැඩක් කරලා නැති අය මෙහෙට ආවට පස්සේ ඇත්තටම ස්ටුඩන්ට් වගේ වීසයක් ඇත්තටම මාරම කට්ටක් කන්න ඕනි හිතේ හය තියෙන්න ඕනි. මොකද දවස් ගණන් කියන්නේ මම ස්ටුඩන්ට් වීසා නෙමෙයි මම SSW ආව නිසා මම කියන්නේ යාළුවන්ගේ කියන්නේ වහලා තියෙන ඉතින් දවස් දෙක තුන නිදා ගන්න නැතුව ඉතින් එහෙම ඉන්න ඕනි. ඉතින් මෙහෙ ඇවිල්ලා පාර්ට් ටයිම් කරලා ඊට පස්සේ පහුවදා ඉස්කෝලේ ගිහිල්ලා එහෙම පාඩම් කරලා එහෙම තමයි ඉතින් ස්ටුඩන්ට් කාලේ කට්ටක් තියෙනවා. ඒ වගේ ඉතින් SSW ආවත් ඉතින් ඉගෙන ගන්න නෑ අපිට ජපානට වෙලේ වුණාට ආපු දවස් නම් අපිට ජොබ් එකකට යන්න වෙනවා. ඉතින් ඒවත් ඉතින් කියන්නේ ලේසි නෑ. මෙහි කොහේ මොන ජොබ් එක කරත් ඉතින් ලේසි නෑ. ලංකාවෙත් එහෙමයි ලෝකේ කොයි රටෙත් එහෙමයි. ඒක නිසා අනිවාර්යෙන් කට්ටක් කන්න බලාගෙන ඉන්න. කියන්නේ අපිට සැපක් ගන්න ඕන නම් කට්ටක් කන්න වෙනවා කියලා අපිට කතාවක් තියෙනවානේ. ඒක නිසා ඉතින් එන්න ජපානට මෙහි තියෙන ලස්සන විඳින්න බලන් ඉන්න ඔයාලා ජපානට එනකම්. එහෙනම් මම මෙතන නවතිනවා. ආපහු දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලට අහන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න YouTube එකෙන් යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න යන්න. මම දන්න දේවල් තිබ්බොත් අනිවාර්යෙන් උත්තරයක් දෙනවා ඒවට. එහෙනම් හැමෝම පරිස්සමට ඉන්න. බුදු සරණයි. සයනරා.